Oh, duopang. Duopang. Dengi berat. Duopang. Hello friends. Only sadhana adre පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්ති අද ගෙනල්ලා තියෙන්නේ Granny 1. Granny 1 අද අපි පයිමු කාර් එකේ. කාර් එකේ තමයි අද පයින්න යන්නේ. හරිද? හරි. හරි මචං ඔක ගමු අපි ඊට පස්සේ මෙතන drop කරගමු. drop කරලා මෙන්න මෙහෙම ඉන්නවා. එතකොට Granny යද්දින් දොර අරන් යද්දි ඌ එතනට යද්දි අපි මෙතන යනවා. කොහොමද මොලේ? අපි යන් ඊට පස්සේ මට තියෙන හොඳ යකඩ පොල්ලක්. ඕක අපි ගන්න ඕනේ. දැන් Granny එයිද? හොයන්නේ. ඊට අපි ඕක දාගෙන ඉක්මනට දුවමු. ඉක්මනට අපි යන්. අපි පල්ලෙහාට යමු. ඊට පස්සේ මචං තියෙනවා ඔතන කාර්. අපි කාර් එක මේක හයි කරගමු. දැන් Granny එනවා ඇති ෂුවර් එකටම. ෂුවර් එකටම දැන් Granny එනවා. මං කිව්වේ කොහොමදමයි ඥානේ. දැන් ඔයා මගේ පස්සෙන් එනවා. ඉතින් ඔයා පස්සෙන් ආවට මං සැලෙන්නේ නැහැ. මම යනවා ඔයා පාස් කරගන්න. හරි මචංලා අපි යමු. ඔතෙන් ඔහොම යන්. ඔතෙන් ඔහොම යන්කෝ. හරිය. උඹ ගියපුවාම මචං උඩ තියෙනවා වෙපන් එක. ඒක අපි ගමු. එතකොට ඉතින් දන්නවනේ වෙනදී. Granny ඉවරයි. හරි Granny එන්නකෝ යා. මොකද හැප්පියා. දැන් Granny එන්න ඕනේ. හරි. Granny එන්නකෝ යා දැන්. කොයි බම්මු වෙන්නේ නැද්ද? අපි ඔක ඩ්‍රොප් කරගමුකෝ. බස්. යන්න එපා. හරි. දැන්වත් Granny එන්නේ නැද්ද? දැන් නම් එන්න ඕනේ. ඔයා එන්නද Granny? ටීවී. අනේ sorry Granny. sorry හිතන්න මේ කරේ. හරි අපි යන් උඩට. උඩට කියන්නේ උඩට මන් නෙමෙයි. අපිට තියෙන පොඩි වැඩ බගයක් මේ දුන්නෙන් කරන්න. හරිද? මෙන්න ඕක තියෙන්නේ. ඕකට අපි ගහන්න ඕනේ. දැක්කම එකපාරයි. ඔය ස්ක්‍රූ නියන අරගෙන අපි දාගමු යටි. මම අකමන්නේ අතන තිබ්බේ. ඊට පස්සේ අපි ගමු දුන්න. දුන්න අරගෙන ගාඩි සොන්ත උන්නේ. ඊට පස්සේ අපි යමු තියෙන අතනක් එතනට. ඕකෙන් පැනගමු. ඊට පස්සේ අපි උන්නතර තියෙනවා ඉලක්කයට ගහන්න තැනක්. අපි ඒකට ගහන්න ඕනේ. ගහන්න ඕනේ. කොයි හරි දැක්කම එකපාරයි. ඊට පස්සේ මචං අපි ගමු මිටිය. මිටිය අරගෙන ඉක්මනට යන් අපි.
කොහෙටද යන්න ඕනේ මට හරි උඩටනේ කොයි බයංකෝ හරි අපි යන්න ඕනේ දැන් මේ මිටි අරගෙන උඩටම උඩටම හරි මචං ඔතනින් දාගමු ග්‍රැනිය ඉදන්නේ කරුමිට ඇහැල්ලා දන්නේ නේ දැන් හරි ඔක ගලව ගන්න ග්‍රැනි මිටි ඇයි මේක හරි ඔකත් ගලව ගන්න එකක් තියාගනි ඊට පස්සේ ඔක ඔතනින් තියාගමු ඊට පස්සේ තියෙනවා මචං කාකී එක ඔය තියෙන්නේ ඕක ගමු ග්‍රැනිය ඉදන්නේ ආරයිනේ ග්‍රැනිය අපි ආවුමයි පස්සෙන් එනවා දැන් මම බය වෙන්න ඕනද අන්න ග්‍රැනි මයි පස්සෙන් එනවලු අනේ මම බය වෙන්න යාට අනේ නිකන් ඵලයන් ග්‍රැනි යන්න ඔබට බය කවුද ඉවරයි දැන් ඉවරයි දුවපන් පට කඩාගෙන දුවන්න ඕනේ ආගුනේ මේ වගේ වෙලාවක ග්‍රැනිට බැන්නා ඌ ගුලක් තියනනේ හරි දැන් ග්‍රැනි ආයෙත් එනවා මට චූර් එක අපි ග්‍රැනිව නිදි කරවන්න පුළුවන් මේක ඇතුළේ ගියපු වෙලාවේ ඌ එයිද දන්නේ නැහැ දාලා ගනි හරි දැන් නම් ඒ සමහර විට සමහර ටික යන්නේ දැන් බලමු දැන් අපේ අර මෝඩ ග්‍රැනි එයිද දන්නේ නැහැ හරින එන්න ඕනේ එන්නේ නැතිද යමුද කියන්නේ අයිත් දාගමුද අයියෝ යා දැකලාලු මාව ඉතින් ඔයා මාව දැක්ක කියලා දැන් මට මොකද කියන්නේ මට මැරෙන්න කියලාද කියන්නේ අනේ පල්ලෙන් උඹව ගණන් ගන්න නෑ බං උඹව කවුරුත් ගණන් ගන්න නෑ අපි මම මචං උඩට හරි දැන් අපි උඩට ගියා දැන් මේ කොමුඩු ගෙඩිය අපි කපා ගමු මේක ඇතුලේ තියෙනවා ස්පාර්ක් ප්ලග් කියලා එකක් තියෙනවා දැන් අපි ඒක කපා ගමු ඊට පස්සේ ඔකත් ගමු ඊට පස්සේ අරගෙන අපි යමු දැන් ග්‍රැනි එයෝහෙන් පස්සේ අපි ඔය දාගමු ඊට පස්සේ ඉක්මනට ගමු පෙට්‍රල් ගෑස් කෑන් පෙට්‍රල් තමයි ඉතින් ගෑස් කට ඔක තියෙන්නේ හරි දැන් මේක අරගෙන අපි දාගන්න ඕනේ ගිහලා කාර් එකට හරියන්කෝ දැන් ග්‍රැනි ඉදන්නේ නැහැ ඔහෙ පොඩ්ඩක් එන්න පොඩි අදහසක් තියෙනවා අපි ඔක වට්ටමු හොඳට වට්ටමු ඊට පස්සේ ඔක දැන් උතරින් එයිනේ තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා වට්ටගමු හරි දැන් ඌ එහෙන් එයි එක සද්ද ඇහෙනවනම් ගණන් ගන්න එපා යාළුවනේ ගෙදර අය කතා කරනවා වගේ ඇයි ගණන් ගන්න එපා හරිද අයියෝ බලපංකෝ දොරත් හරියට යන්නේ නැහැ ඊට පස්සේ මචං අපිට ඔය පෙට්‍රල් ටික දාගන්න තමයි තියෙන්නේ දාගමු දැන් මචං අපි ග්‍රැනිව අයින් නිදි කරමුනේ
ඇතුළට ඵලයක්. හරි දැන් නම් එන්න ඕනේ. අම්මා එන්නේ. දෙවිවා ඩවුන් වෙනවනේ. සෝරි කරන්න දෙයක් නැහැ. හරි. දාම්. දැන් මචං ඉක්මනට ගිහිල්ලා වැඩ පොඩ්ඩක් කරගමු. හරි. දැන් යමු දැන් තව චුට්ටින් ග්‍රැනි ඩවුන් එකේ උතන. මේක එපා. හරි දැන් උතන තියෙන ග්‍රැනි ඩවුන් ලු. ග්‍රැනිව ගණන් ගන්න නෑ බං කවුරුත්. හරි මචං අපි ගැම්මෙන් යන්. හරි. අපි යමු ඊපස්සේ ගිහලා මේකත් හයි කරගමු. ඒකත් හයි කරගත්තා. ඊට පස්සේ අපි අර ස්ක්‍රූප්පුණියන ගමු. අරගෙන තව වැඩ වගේක් කියන්නේ ස්ක්‍රූප්පුණියන එක වැඩයි තියෙන්නේ. හරි. දැන් මචං එක්කෙනෙක්ට ඇත් වෙන්න පුළුවන් මම මේ බඩු හරියටම තියෙන තැන කියන්නේ කොහොමද කියලා. හරි දැන් මේකේ තියෙනවා රටාවල් 5ක්. හරිද මම මේ ගහන්නේ 5 වෙනි රටාව. හරිද ඒ රටාවල් 5 දැනගත්තම මචං ග්‍රැනි ඊසි. හරි. අපිට දැන් මේක දාගෙන අරක අරගන්න ඕනේ. ඕකේ. දැන් අපි ඉක්මනට යමු. මන්ට ගිහිල්ලා අප්පට හුඩු අපිට අර පොත ගන්න බැරි වුණා නේද? පොත තියමු අපි ගිහිල්ලා. අමු අපි පොත ඊට පස්සේ කොහෙද තියන්නේ පොත? ඔතනින් තියමු. අපරාධ අපිට කලින් තියන්න තිබ්බ පොත. දැන් අපිට යතුරු විතරයි ඕනේ යාළුවනේ. දැන් අර කියනකම් ඉන්න එපා යාළුවනේ එතනට. ග්‍රැනිය ඉදන්නේ කොහෙන් හරි. අපරාධ මට කලින් ඔතෙන්ට පොත තියන්න තිබ්බේ යාළුවනේ. ඒක සද්ද බද්ද ඇහෙනවා ගන්න එපා මට පොඩ්ඩක් එන්නේ. තව ගෙදරින් සද්ද බද්ද ඇහෙනවා ඇති. ඒවා පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා. අපි ගෙදර අපේ පහුලේ අය කතා කරනවා. ඉක්කන්ට වරෙන් බා. වෙලාව නැහැ වරෙන් ඉක්කන්ට. thank you. අයියෝ ගණින් ඔය ඉක්කන්ටම අරගෙන අපිට සීන් එකට එන්ටර් වෙන්න තියෙනවා. සීන් එකට කියන්නේ වැඩේට. යමු ඉක්මනට යමු. හරි. ඔතන තමයි මචං අවුට් වෙන්න වෙලාව. බෝම්බයක් හරි යතුරක් හරි ෂේක් කරලා තියෙන්නේ. එතනයි පොඩි අවුලකට තියෙන්නේ. වාසනාවට අපිට එවලේ උරගා බලන්න වෙන්නේ. මකුළු ආච්චි. මෙන්න මකුළු ආච්චි ඉන්නවා. මෙන්න ඔන්න හොඳට බලා ගන්න මුන්න. ඌ යන්නේ මට ඕනම පැත්තට. මට ඕන පැත්තට තමයි ඌ යන්නේ. ඌ යන්නේ මට ඕන පැත්තටයි. දැන් ඉතින් අපි මොකද කරන්නේ ඒකට? ඉක්කොන්ට යමු.
ගොරවහගෙන දැන් තමයි මචං වාසනාව උරගා බලන්න තියෙන්නේ. හරි බලමු මේකද එක බෝම්බයක් එක්ක අතුරක්. දැන් මචං මේක තෝරන්න ඕනේ. බිත්තේ ගණිගේ බිත්තේ කොයි හරි තැනක ගහලා තිබ්බොත් එක කියලා අපි තෝරන්න ඕනේ එක. දෙක කියලා ගහලා තිබ්බොත් තෝරන්න ඕනේ දෙක. තාර අපේ මගේ වාසනාව හොඳයි. වාසනාව ඉතා හොඳයි. ඒකනේ අපිට යතුරු හම්බුනේ. වාසනාව හොඳයි කියන්නේ ඕකට. හරි. මකුළු ආච්චි. අනේ මං ඔයාට බය නෑ. අනේ ඵලයන් බයි යන්න උඹට කවුරුත් බය නෑ. ගණිත් උඹ ගණන් ගන්න එක නෙමෙයි පහලට දාලා තියෙන්නේ. හරි. ඔතන ඉදීද ඔක? ඕ දුවපන්. දුවපන්. දුවපන් මචං දුවපන්. කකුල් දෙකට වැදලා දුවපන්. හරි. පොඩ්ඩෙන් මචං ඉවරයි. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. ඔක අපි ඔතනින් තියාගමු දැනට. ඌ යනවා. හැරිලෙයිද දන්නේ ආයෙත්. මචං ඌ එතනින් ගිය වෙලාවේ උතර නෙමෙයි. හරි. ඉක්මනට. පයිමුද? කරන්න දෙයක් නැහැ පයින්න සිද්ධ වුණා. හරි. දැන් මචං යතුරු අතරනේ. අපිට දැන් යතුරු ආයෙත් ගන්න සිද්ධ වෙනවා. දැන් ගණිය හැරලා ඇති. ඔය හැප්පියන් ඕක අපි ග්‍රැනියෝ ඩවුන් කරන්න යන්නේ දැන්. ඕකත් හැප්පියන්. ග්‍රැනි එයිනේ දැන්. දැන් මගේ ඥානය අනුව ග්‍රැනි එන්න ඕනේ. බලමු. අයියෝ මට පිටිපස්සට යන්න බැරි වුණානේ සිස්. බලන්නකෝ ග්‍රැනි මට කරපු වැඩේ. hina වෙන්න එපා ඉතින්. මාත් පවුනේ. ඩේ 2 එක හොඳට ගහන තිබ්බ වෙලාව එක දවසින්. හරි කමන්නේ. අපි ආයෙත් යමු. මේ සැරේත් අපි ට්‍රික් එක දාලා යමු. කමන්නේ. හරි. අපේ මචං ග්‍රැනි මං අතරින් දැම්මනේ. හරිද? ග්‍රැනි ඩවුන් වෙලා. ඒ කියන්නේ අතරින් දාපලේ උට අරක පෑගිලා. අඩෝ නියමයි බං. හරි ඉක්මනට දැන් අපිට යන්න තියෙන්නේ. අපිට සේෆ් කී එක ගන්න එපයි. ඒක ගත්තා පැන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ පොඩි වැඩ වගේක් තියෙනවා. දුවපන්. හරි මචං ඕක ගමු අපි පස්සේ. ඉක්මනට ගිහිල්ලා දාගමු. ඕක ඔතනින් තියාගමු. ඊට පස්සේ අපි කාර් බැටරියත් ගමු ගිහිල්ලා. බලුවල හැත්තන ග්‍රැනි නැගිලා දන්නේ නැහැ. බලන්න වැරදි පාරකට ගියේ.
අත් ගඩින් ඉක්මනට මම දැන් පල්ලෙහාට මේක හයි කරගමු අපි කාර් එකෙන් නොතන්ට පස්සේ ෂේප් කීයක් ගමු ෂේප් අරගමු පස්සේ තියෙන ඕක ගමු මල්ටන් උඩට හරියා අපි මේක නැගිලා එතකොට වැටින්නේ වැටෙනවා කියන්නේ ලේසියෙන් වැටෙන්නේ ආරක වැහුණානේ කමන්නේ ඒත් කමන්නේ අපි දොරවල් කඩාගෙන යන්නේ අන්න එහෙමයි වැඩ්ඩු කැඩියන් දොර එදන්නද යාළුවනේ මම මෙතන නැමිලා යන්නේ ගොඩ සැරයක් ඔයි හරි ග්‍රැනි වා එහෙන් එන්න එතකොට මම මෙහි යන්න දැක්කනේ වගේ මොන්නේ ග්‍රැනි එහෙන් එද්දි මම මෙහි යන උට පිට්ටු දාලා හරි ඉක්මනට යන් අපි හරි මේක හයි කරගන්න වැඩි තමයි අමාරු කිව්වට මේක හරියට තියන්න ඕනේ හරි වහගත්තා අයියෝ ඒක වහන්න එපා ඒක ගත්තා කාර් එකට නැග්ගා ස්ටාර්ට් කරා පිටිපස්සට ගත්තා ඩෝ පිටිපස්සට ගත්තා ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අපි ගියා නවතන්න යන්නම ඕනේ නම් යන්න ඒ වල තිබ්බ ආදරේ ඔබට යොමු වෙච්ච